ඔන්න වෙනදා වගේම අදත් මම ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වගේ ෂර්ට් කේක් නිර්මාණයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු කොහොමද මේ කේක් එක නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා කේක් එක හදන කේක් බෝඩ් එකේ මේ විදිහට බටර් අයිසින් ටිකක් ගාලා හදාගත්ත මේ එක කේක් එකක් මේ විදිහට තියලා බටර් අයිසින් වලින් සෑන්ඩ්විච් කරගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ඒ ප්‍රමාණෙම තවත් කේක් එකක් මම කේක් එක උඩින් තියලා වටේ කවර් කරගන්න හදන. ඉතින් මම වටේ කවර් කරන්න භාවිතා කරන්නේ නිල් වර්ණය. ඉතින් මම මේ සඳහා භාවිතා කරපු වර්ණය ඔයාලට දැන් දැක ගන්න පුළුවන්. ඒ වර්ණයෙන් තමයි මම බටර් අයිසින් එක හදාගෙන තියෙන්නේ. ඉතින් බටර් අයිසින් එක මම මේ විදියට කේක් එක වැහෙන විදියට කවර් කරගන්නවා. බටර් අයිසින් වලින් මේ විදිහට මම කේක් එක කවර් කරගත්තට පස්සේ මේ වගේ ස්පැචුවල එකක් භාවිතා කරලා මම තව දුරටත් මේ කේක් එක නීට් කරගන්නවා. කේක් එක නීට් කරගත්තට පස්සේ මම මේ කේක් එක විනාඩි 10ක් පමණ ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඒකට හේතුව තමයි මේ බටර් අයිසින් එක හොඳට කේක් එකට සෙට් වුණාට පස්සේ දෙවෙනි පාර බටර් අයිසින් එක අපිට මේ කේක් එකට හොඳට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට මම දෙවෙනි පාර කේක් එකට බටර් අයිසින් එක මේ විදිහට සම්බන්ධ කරගෙන හොඳට ස්පැචුවල එකක් ආධාරයෙන් කේක් එක නීට් කරගන්නවා. මේ දැන් ඔයාලා දකින්නේ මං මේ විදිහට නීට් කරගත්ත කේක් එක. ඊට පස්සේ මං කේක් එකේ ඉදිරිපස කොටස නිර්මාණය කරගන්න හදන්නේ. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා ෆොන්ඩන්ට් අයිසින්. මං ෆොන්ඩන්ට් අයිසින් කළු වර්ණයෙන් වර්ණ ගන්වාගෙන තියෙනවා. ඔන්න ඊට පස්සේ මේ ෆොන්ඩන්ට් කොටසෙන් මම ඉදිරිපස කොටස මේ විදිහට කපා ගන්නවා. ඉතින් ඔයාලට පහසුයි ඒ හැඩය මුලින්ම කඩදාසි කොලයක ඇඳගෙන ඔයාලා කපා ගන්න. ඊට පස්සේ කපාගත්ත කොටස ෆොන්ඩන්ට් අයිසින් එක උඩ තියලා මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ ඔන්න මම සුදු වර්ණ කොටසින් ත්‍රිකෝණ කොටසක් කපා ගන්නවා. ඒක මම අර කළු වර්ණයෙන් අපි කපාගත්ත කලින් කොටසට මේ විදිහට තියලා අලව ගන්නවා. ඉතින් මම අලව ගන්න භාවිතා කරන්නේ වතුර. ඉතින් හරිම පහසුයි වතුර ස්වල්පයක් ඔයාලට බ්‍රෂ් එකක් ආධාරයෙන් ෆොන්ඩන්ට් අයිසින් එකේ ආලේප කරලා මේ විදිහට අලව ගන්න පුළුවන්. ඒ ත්‍රිකෝණ කොටස ඉහළිනුත් මම පුංචි පටියක් අලවගෙන තියෙනවා. ඔන්න මේ ඔයාලා දකින්නේ මම මේ විදිහට හදාගත්ත ෂර්ට් එකේ ඉදිරිපස කොටස. ඊට පස්සේ ඔන්න නැවතත් මම වතුර ස්වල්පයක් ආලේප කරලා මම හදාගත්ත බොත්තම් කොටස් 3 අලව ගන්නවා. ඉතින් ඔයාලා දැක්කේ බොත්තම් නිර්මාණය කරගන්න තියෙනවා කේක් බඩු ෂොප් වල මිලදී ගන්න මෝල්ඩ්ස්. ඉතින් මේ මෝල්ඩ් එකක් භාවිතා කළා වුණත් එහෙම නැති වුණත් ඔයාලට පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මම බෝ එකක් නිර්මාණය කරගත්තා. මේ වගේ පටියක් ෆොන්ඩන්ට් අයිසින් පටියක් කපාගෙන මේ ෆොන්ඩන්ට් අයිසින් පටිය එකට එකතු කරලා තමයි මේ බෝ එක නිර්මාණය කරන්නේ. ඒ වගේම මැදට මේ වගේ කුඩා ප්‍රමාණයේ ෆොන්ඩන්ට් පටියක් අලව ගන්න ඕනේ. ඔන්න ඒ විදිහට මම මේ නිර්මාණය කරගත්ත බෝ එක ඊටාම පරිස්සමින් ඔයාලා කේක් එක උඩින් තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ වෙළඳපොලේ ගන්න තියෙන පුංචි බෝල ටොපර්ස් ටිකක් අරගෙන මේ විදිහට කේක් එකට සම්බන්ධ කරගන්න. ඉතින් නැත්නම් ඔයාලට පුළුවන් ෆොන්ඩන්ට් අයිසින් එකෙන්ම මේ විදිහට වර්ණ ගන්වාගෙන මේ කේක් එකට සම්බන්ධ කරගන්නත්. ඔන්න දැන් මම කේක් එකේ අවසාන අදියරේ ඉන්නේ. ඉතින් මම කේක් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම කේක් බෝඩ් එකට හැපි බර්ත්ඩේ කියන විශ් එක සුබ පැතුම මේ විදිහට ෆොන්ඩන්ට් අයිසින් වලින් නිර්මාණය කරගෙන අලව ගන්න හදන්නේ. ඒක නිර්මාණය කරගන්න ඉතාම පහසුයි. ඔයාලට තියෙනවා මේ වගේ වෙළඳපොලේ මිලදී ගන්න කටර්ස්. ඉතින් මේ හැපි බර්ත්ඩේ කියන විශ් එක සුබ පැතුම් මේ වගේ කටර්ස් භාවිතා කරලා ඔයාලට අකුරු වලින් කපාගෙන කේක් බෝඩ් එකට අලව ගන්න පුළුවන්. ඉතින් මම අලව ගන්නත් භාවිතා කරන්නේ වතුර. ඉතින් වතුර ස්වල්පයක් භාවිතා කරලා ඔයාලට මේ වගේ ලස්සනට කේක් බෝඩ් එකේ අලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ වගේ කේක් නිර්මාණයක් කොයිතරම් සතුටක් හිතට දැනෙනවද කියලා. මගේ channel එකේ අරමුණත් ඔයාලා ලස්සන නිර්මාණ ඉදිරියටත් කරයි කියන බලාපොරොත්තු.
හැමදාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.